Hi guys. කාරක ප්‍රාග්ධනය එහෙම නැත්නම් working capital කියලා දෙයක් අහලා තියෙති ඔයගොල්ලෝ. Working capital management කාරක ප්‍රාග්ධනය කළමනාකරණය. අපි මේ බර වචන ටික අමතක කරලා අපි බලමු මේක තේරුම් ගන්න පුළුවන් විදිහට මේ මම explain කරන්න. කාරක ප්‍රාග්ධනය එහෙම නැත්නම් working capital management ඕක කියන අපි cash conversion cycle නොයෙකුත් වචන වලින් අපි අදහස් කරන්නේ එකම දේ. උදාහරණයක් අපි අරගෙන අපි බලමු මේක තේරුම් ගන්නේ කොහොමද කියලා. පුද්ගලයෙක් අතේ ලක්ෂ 10ක මුදලක් තියෙනවා නම් ඒ ලක්ෂ 10 මුදල එයාට පුළුවන් බිස්නස් එකක ඉන්වෙස්ට් කරලා යම්කිසි ආදායමක් ලබා ගන්න. එහෙමත් නැත්නම් එයාට පුළුවන් ෆික්ස් ඩිපොසිට් එක, ටර්ම් ඩිපොසිට් එක දාලා ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එකක් පොලි ආදායමක් ලබා ගන්න. අපි හිතමු 110ක පොලියට මේ පුද්ගලයා මේක ෆික්ස් ඩිපොසිට් එකක දැම්මොත් එයාට රුපියල් ලක්ෂයක් අවුරුදු අන්තිමට ලැබෙයි. එතකොට 1 මිලියන් එයා ඉන්වෙස්ට් කරනවා 1.1 මිලියන් අවුරුදු අන්තිමට ලැබෙනවා. එහෙම නැත්නම් ලක්ෂ 10ක් ඉන්වෙස්ට් කරනවා ලක්ෂ 11ක් ලැබෙනවා. නමුත් ව්‍යවසායකත්ව මනසකින් එයා බලලා එයා හිතුවොත් මම නෑ බිස්නස් එකක් කරලා මේක මීට වැඩිය ග්‍රෝ කරනවා කියලා. ඒ වෙලාවේදී ඉන්න ගොඩක් වෙලාවට එතනදී එයාට කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කියන දේ හොඳටම අවබෝධ කරගෙන ඕක කරන්න පුළුවන් නම් එයාට මල්ටිපල් ඉන්කම් එකක් අර රුපියල් 100,000 එහෙම නැත්නම් 1 lakh වලට වැඩිය ඕක ලොකුවට ග්‍රෝ කරන්න පුළුවන්. අපි බලමු උදාහරණයක් අරගෙන ඕක එක්ස්ප්ලেইন කරගන්නේ කොහොමද කියලා. අපි හිතමු කම්පියුටර්ස් ගෙන්නන පුද්ගලයෙක් කම්පියුටර්ස් 4ක් ගෙන්නනවා මේ 1 මිලියන් යොදලා. ඒ කියන්නේ ලක්ෂ 2.5ක් එක කම්පියුටර් එකකට වැය කරලා කම්පියුටර්ස් 4ක් ගෙන්නනවා කියලා හිතන්න. එතකොට එයා 2,50,000ක එක කම්පියුටරයක් ගෙනල්ලා කම්පියුටර් 4ක් ගෙනල්ලා 2,50,000 ගානේ ඔකට 10%ක මාජින් එකක් තියලා 2,75,000කට විකුණනවා නම් එයාට පුළුවන් රුපියල් 25,000ක් එක කම්පියුටරයකින් තියාගෙන වැඩිපුර ආදායමක් රුපියල් ලක්ෂයක ආදායමක් ලබා ගන්න. ඉතින් මේක අවුරුද්දක් අරගෙන එයා කරොත් එහෙම එයාට ඇත්තටම අර පොලි ආදායම හා සමාන ආදායමක් තමයි අන්තිමට මේ බිස්නස් එක කරලා තින්නේ. එතකොට මේකෙන් වැඩක් තියනවද? ඇත්තටම මේක වෙනසක් නැහැ. එහෙමනම් කොහොමද මේක කරන්න ඕනේ? අන්න ඔතනදී තමයි අපි ওই කාරක ප්‍රාග්ධනය කළමනාකරණය කියන එහෙම නැත්නම් working capital management කියන එක අවශ්‍ය වෙන්නේ. එයා ගේනවා නම් කම්පියුටර්ස් 4ක් ඔය ගානට විකුණන්න එයා බලන්න ඕනේ එයාට පුළුවන් උපරිම අඩුම කාලෙන් ඔය සල්ලි කන්වර්ට් කරන්න ඔය ස්ටොක් එක කන්වර්ට් කරන්න ඕනේ කෑෂ් බවට. ඒ කියන්නේ කම්පියුටර්ස් 4 ගෙනල්ලා එයාට පුළුවන් නම් මාස 3කදී ඕක කන්වර්ට් කරන්න කෑෂ් වලට සේල් එක කරලා කස්ටමර්ස් ලගෙන් සල්ලි එකතු කරගන්න පුළුවන් නම් මාස 3ක් ඇතුළත එහෙනම් එයාට ওই වගේ සයිකල්ස් 4ක් කරන්න පුළුවන්. එතකොට අවුරුද්දක් ඇතුළත එයාට කම්පියුටර්ස් 4 නෙමෙයි 16ක් විකුණන්න පුළුවන්. ඒ කම්පියුටර්ස් 16ක් විකුණුවොත් අන්න එයාට බලන්න ආදායම කොච්චර එනවද කියලා රුපියල් 25,000 16න් වැඩි කරලා බලන්න. එතකොට අපිට කියන්න පුළුවන් එයාට ලක්ෂ 4ක් උපයන්න පුළුවන් instead of that 1 lakh 100,000 අපි ඉන්ට්‍රෙස්ට් ඉන්කම් එක වෙනුවට ලක්ෂ 4ක් උපයන්න පුළුවන්. එතකොට එයා අර කාරක ප්‍රාග්ධනය හරියට මැනේජ් කරා කෑෂ් කන්වර්ෂන් සයිකල් එක 4 සැරයක් එයා ඉම්ප්ලිමන්ට් කරා. එතකොට එයාට 4 ගුණයක් ආදායම ලැබුණා. ඕක එයාට මාස 2කින් කරන්න පුළුවන් නම් ඔයිටත් වැඩිය ආදායමක් ලබන්න පුළුවන්. අපි වර්ක්අවුට් කරලා බලමු නිකමට වගේ මාස 2කින් කරනවා නම් එයාට ඇත්තටම 400,000 වෙනුවට එයාට 600,000 ලබා ගන්න පුළුවන්. මොකද 25,000 ගානේ කම්පියුටර්ස් 24ක් විකුණන්න පුළුවන්. එතකොට එයාට 600,000 ගන්න පුළුවන්. එයාට පුළුවන් නම් කම්පියුටර්ස් 4 ගෙනල්ලා විකුණලා සල්ලි කරන්න මාසයක් ඇතුළත එයාට 12 සැරයක් පුළුවන් ওই දේ කරන්න අවුරුද්දක් ඇතුළත. එතකොට එයාට අර රුපියල් 25,000 ගානේ කම්පියුටර්ස් 48ක් 4 වරක් 12 මාස 12කට 48ක් විකුණන්න පුළුවන්. ඒ කියන්නේ එයා බිස්නස් එක කරලා එයාට 1.2 මිලියන් ප්‍රොෆිට් එකක් මාජින් එකක් හොයා ගන්න පුළුවන්. 10%ක මාජින් යන තියන්නේ. හැබැයි එයාගේ ටර්න්ಓවර් එක වෙනවා 1 මිලියන් ගානේ එවරි මන්ත් එයා කරනවා. එතකොට මිලියන 12ක ටර්න්ಓවර් එකක් කරන්න පුළුවන්. එතකොට ඒකට 1.2 මිලියන් මාජින් එකක් එනවා 10% කියන්නේ. එතකොට බලන්න සරලව අර රුපියල් ලක්ෂ 10 බැංකු ඩිපොසිට් එකක තියලා ඔයා අවුරුද්ද අන්තිමට 10% වලට 100,000 ගන්නවද? නැත්නම් ඔයා මේ වගේ ව්‍යවසායකත්ව මනසකින් වැඩ කරලා මාසයක් ගානේ මේක කන්වර්ට් කරලා ඔයාට 1.2 මිලියන් ආදායමක් වෙන විදියට එහෙම නැත්නම් net income එකක් වෙන විදියට එහෙම නැත්නම් margin එකක් වෙන විදියට ඔයා බිස්නස් එකක් කරනවාද කියලා. මේක ගැන මම තවදුරටත් ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම් මගේ ඊගාව වීඩියෝ එකෙන්. කොහොමද මේ කෑෂ් කන්වර්ෂන් එක එෆිෂියන්ට් කරගන්නේ working capital management එක එෆිෂියන්ට් කරගන්නේ කොහොමද කියලා මම ඕගොල්ලන්ට ඊගාව වීඩියෝ එකෙන් තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්.